සයිට් සීන් ගොන්ඩෝලා එකක. ඉතින් අපිට ඇත්තටම පේනවා මේ මුළු සිටි එකම ළඟ තියෙනවා විශේෂ පාලමක්. ඒකට කියන්නේ ලව් බ්‍රිජ් එක කියලා. වරු එක්කෙනෙක් කියලා. හා අපි දැන් ඉන්නේ ස්ටොක්හෝම් ආලන්ඩ එයාපෝට් එකේ. මේ අපි යන ප්ලේන් එක. අපි දැන් පෝලන්ඩ් වලට පිටත් වෙන්න යන්නේ. ඉතින් අපිට පෝලන්ඩ් වල ගඩන්ස් සිටි එකට යන්නේ හරියටම පැයක වගේ කාලයක්. ඔන්න අපි පෝලන්ඩ් වලට ගොඩ බැස්සා. අපි ඉන්නේ පෝලන්ඩ් වල ගඩන්ස් සිටි එකේ තියෙන එයාපෝට් එකේ. ඉතින් පෝලන්ඩ් වල කැපිටල් සිටි එක මේක නොවුනට මේ එයාපෝට් එක හරිම දියුණු මට්ටමේ තිබුණා. බෝල්ට් එකෙන් ටැක්සියක් දාගෙන අපි දැන් යන්නේ අපි නවතින තැනට. මෙහෙ බෝල්ට් නම් ඇත්තටම හරිම ගණන් අඩුයි. එයාපෝට් එකේ ඉඳලා විනාඩි 20ක ගමනකින් පස්සේ අපි දැන් ආවේ අපි නතර වෙන තැනට. ඉතින් පෝලන්ඩ් වල අපි මේ දවස් ටිකේ නතර වෙලා ඉන්නේ මෙතන. අපි ඇත්තටම හිතුවට වැඩිය මේ තැන හරිම හොඳ තත්ත්වයෙන් තිබ්බා. අපිට අවශ්‍ය හැම පහසුකමක්ම මෙතන තිබුණා වගේම අපේ බැල්කනි ඩෝ එකෙන් එළියට ගියාට පස්සේ රෑ ගඩන්ස් නගරය දැක්කේ මෙන්න මේ විදියට. ඒක හරිම ලස්සනයි. එහෙනම් අපි යමු පෝලන්ඩ් වල අපේ පළවෙනි වීඩියෝ එකට. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නවා අලුත් රටකට. අපි ඉන්නේ මේ වෙද්දින් පෝලන්ඩ් වල ගඩන්ස් කියන සිටි එකේ තමයි අපි ඉන්නේ. ඉතින් හරිම ලස්සනයි. අද දවස ලස්සනයි වගේම අපි ඉන්න ගඩන්ස් කියන සිටි එකත් හරිම ලස්සන සිටි එකක්. එතකොට මේ සිටි එක ගැන කියනවා නම් මේක සෙකන්ඩ් වර්ල්ඩ් වෝ එක කාලෙදී ගොඩාක් යුද්ධය නිසා පීඩාවට පත් වෙච්ච නැත්නම් බැට කාපු සිටි එකක් තමයි ගඩන්ස් සිටි එක කියලා කියන්නේ. එතකොට ඊට පස්සේ මේ සිටි එක මේ වෙද්දින් රෙනෝවේට් කරලා තියෙනවා, රීකන්ස්ට්‍රක්ෂන්ස් කරලා තියෙනවා. ඒත් එක්කම මේකේ පෞරාණික තාම ඉතිරිලා තියෙන විදිහට තමයි මේ දේවල් කරලා තියෙන්නේ. ඉතින් අපි මේ වීඩියෝ සීරීස් එකේදී බලාපොරොත්තු වෙනවා ගඩන්ස් සිටි එක ගැන ගොඩක් දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මේ තියෙන ඇම්බර් ස්කයි එක. අපි දැන් මේකේ නැගලා උඩින් යන ගමන් කොහොමද සිටි එක පේන්නේ කියලා බලන්න යන්නේ. පෝලන්ඩ් වල ඩාන්ස් කියන සිටි එකේ සයිට් සීන් ගොන්ඩෝලා එකක. ඔන්න ඔය විදිහට මේක උඩින් අපි යද්දින් අපිට ඇත්තටම පේනවා මේ මුළු සිටි එකම. ඉතින් ඒක හරිම ලස්සනයි. හොඳ එක්ස්පීරියන්ස් එකක්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පේනවා. ඉතින් හරිම ලස්සනයි. ගඩන්ස් සිටි එක ඔක්කොම අපිට පේනවා. පෙන්නන්න try කරන්න මෙන්න මේ වගේ. හරිම ලස්සනයි. ඔයාලට පේනවාද ගොඩක් තියෙන පරණ බිල්ඩින්ග්ස්. ඊට පස්සේ මම ඉස්සරලත් කිව්වා වගේ මේක දෙවෙනි ලෝක යුද්ධයේදී බැට කාපු නගරයක් කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ මේක ආයේ රීකන්ස්ට්‍රක්ෂන්ස් කරලා මෙන්න මේ විදිහට අද තියෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඇම්බර් ස්කයි එකෙන් බැහැලා අපි දැන් යන්නේ සිටි එකේ පොඩ්ඩක් ඇවිදින්න. සිටි එකේ ඇවිදගෙන යද්දී අපිට මෙන්න මෙයාව හම්බුණා. බැලූ බැල්මට මෙයා පිළිමයක් වගේ. අපි බබා එයා ළඟ තියෙන බොක්ස් එකට සල්ලි දානවා. ඔයාලට පේනවා ඇති මෙතන මේ ස්ටැචු එකක් වගේ තියෙනවා. ඇත්තටම කිව්වොත් මේක ඇත්ත එක්කෙනෙක් තමයි මේ ඇතුලේ ඉන්නේ. එතකොට එයා අන්න දැක්කනේ එයා වෙනස් වුණා. ඉතින් ඔන්න ඒ වගේ නමුත් එයා ඈතින් ඉඳලා බැලුවොත් එහෙම පේන්නේ යන්න නෙවිද වරු එක්කෙනෙක් කියලා. ඔන්න අපේ බබාට හැන්දුවා යාගේ කිට් එක.
wow. Thank you. Anand. Oh. ඉතින් මෙයාට සමුදේලා අපි ගියේ තවත් ලස්සන තැනකට. හරි මම දැන් ඉන්නේ රදුනියා කියන කැනල් එක ළඟ. එතකොට මේ කැනල් එක ළඟ තියෙනවා විශේෂ පාලමක්. ඒකට කියන්නේ ලව් බ්‍රිජ් එක කියලා. ඒත් එක්කම මම මේ ලව් බ්‍රිජ් එක කියන එක ගැන විස්තරේ කියන්න කලින් මම පෙන්නන්න කොහොමද මේකේ වතුර මොන වගේද කියලා. මේ කැනල් එකේ ඔයාලට පේනවා ඇති මේකේ වතුර හරිම පැහැදිලි. හරි විස්තරේ කියන්නම්. එතකොට මේ ලව් බ්‍රිජ් එකේ තියෙනවා ඉබ්බෝ. මෙන්න මේ වගේ ඉබ්බෝ බර ගානක් මේ ලව් බ්‍රිජ් එකේ තියෙනවා. ප්‍රේමවන්තයන්ගේ ආදරේ සංකේතිකවත් කරන්න පාවිච්චි කරන දෙයක් කියලා කියන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේකේ තියෙනවා ඔයාලට පේනවා ඇති මේ ඉබ්බොන්ගේ තියෙනවා මෙයාලා කරන්න වැඩේ තමයි මේ ඉබ්බොන්ගේ එයාලගේ නම් සටහන් කරලා ඉවර වෙලා නැත්තම් ඉනිෂියල් සටහන් කරලා ඉවර වෙලා ඉබ්බව මේ බ්‍රිජ් එකේ එල්ලලා යතුරු දානවා මේ කැනල් එකට. එතකොට ඔයාලට පේනවා ඇති මේ ජූලියා, ක්‍රිස්ටියන්, ඊට පස්සේ ඊසා, මාසින් ඔය වගේ ඒගොල්ලෝ ඔය වගේ කට්ටිය ගොඩ දෙනෙක් දහස් ගාණක් මෙන්න මෙතන දාලා තියෙනවා ඉබ්බෝ. මේ පැත්තේ වගේම අනිත් පැත්තෙත් ඒ වගේ තියෙනවා. ඉතින් හරිම අපූර්ව දෙයක් ඒක. අපි පෝලන්ඩ් වල දැකපු අනිත් රටවල් වල සමහර රටවල් වල මේ වගේ ලව් බ්‍රිජ් අපිට දකින්න පුළුවන්. ඉතින් පෝලන්ඩ් වල අපි දැක්ක ලව් බ්‍රිජ් එක තමයි මේ. හරි තව ටිකක් ඉස්සරහට ඇදෙමු. මේ තියෙන්නේ මම ඉස්සෙල්ලත් කිව්ව රදුනියා කැනල් එක. හරිම පැහැදිලි වතුර. මම කලින් කිව්වා කිව්වතාවම මෙහි හරිම පිරිසිදුයි සහ මිනිස්සු මේ දවස්වලකින් ස්ප්‍රින්ග් එකත් එක්ක ගොඩක් පාක් වල ඉන්නවා සහ හරිම පිළිවෙලට පිරිසිදුවට මේ රට තියාගෙන ඉන්නවා. ඉතින් මම කලින් කිව්වා වගේ මේ ගඩන් සිටි එක ඇවිල්ලා මේක පෝර්ට් සිටි එකක්. එතකොට අපි ස්වීඩන් එක්ක කම්පෙයාර් කරොත් මෙහි ලැන්ග්වේජ් එක තියෙන්නේ පෝලිෂ් ලැන්ග්වේජ් එක. එතකොට ඒක ඇත්තටම ස්වීඩන් භාෂාවට වැඩිය ටිකක් වෙනස් සහ මම කියවපු විදිහට ලෝකේ අමාරුම භාෂාවක් ඉගෙන ගන්න තියෙන අමාරුම භාෂාවක්. වගේමයි මෙහෙ තියෙන මුදල් ලේඛක ස්ලොති කියලා කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් මෙහෙ ඇවිල්ලා කෑම එහෙම ස්වීඩන් වලට සාපේක්ෂව ගණන් අඩුයි. එතකොට ස්වීඩන් වල මීට වැඩිය ටිකක් ඇත්තටම ගණන් වැඩි සහ මට කියන්න පුළුවන් මෙහෙ ඇත්තටම අපි හිතුවට වැඩිය ගොඩාක්ම පිරිසිදුව තියෙනවා. ඒ වගේම හරිම ලස්සනයි සහ ගොඩක් අලුත් ටෙක්නොලොජි එක මෙයාලා පාවිච්චි කරනවා. ඉතින් හරිම දියුණුයි කියලා කියන්න පුළුවන්. ඒ වගේම ගොඩක් පහසුකම් තියෙනවා සාපේක්ෂව ගත්තාම. ඒ නිසා මේක ඇත්තටම හරිම ලස්සන සිටි එකක් සහ මම හිතනවා මුළු පෝලන්තේම මේ වගේ ඇති කියලා. හරිම ලස්සනයි වගේම ගොඩක් ඇත්තටම දියුණුයි සහ හරිම පිරිසුදුයි. ඉතින් අපේ පෝලන්ත සවාරියේ පළවෙනි වීඩියෝ එක මේ විදිහට ඉවර වෙනවා. ඉතින් අපි තව ගොඩක් වීඩියෝස් අරගෙන ඉක්මනටම එනකන් හැමෝම පරිස්සමින් ඉන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැති කෙනෙක් ඉන්නවනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. හැමෝටම එහෙනම් ජය වේවා.